කැතෝඩේ සිදුරු තුලින් හෙවත් නාල තුලින් ගමන් කළ නිසා නාල කිරණ ලෙස හඳුන්වන ලදී. ඔන්න ඕක හොඳට අහගන්න ඔය ගොඩක් ගුරුවරුත් ඕක වරද්දන උගන්වන්නත්. හරි පුතේ නාල කිරණ කියන්නේ ඕක සමහරු කියනවා සමහරු ළමයිට කියා දෙනවා නාල කිරණ කියන්නේ මේ නාලය ඇතුලේ හැදෙන හින්දා කියලා. නෑ ඒක බොරු. ඒක වැරදි. හරි. නාල කිරණ කියන්නේ මේ සිදුරු හෙවත් නාල තුලින් ගමන් කරන හින්දා. මොනවා තුලින්ද? සිදුරු හෙවත් නාල තුලින් ගමන් කරන හින්දා තමයි නාල කියන වචනේ එන්නේ. නැතුව මේ නාලය ඇතුලේ නලය ඇතුලේ හැදෙන හින්දා නේ. මේ නලය ඇතුලේ හැදෙනවා නම් කැතෝඩ කිරණ වලටත් නාල කිරණ කියන්න ඕනේ. තේරෙනව නේද කතාව? නලය ඇතුලේ හැදෙන හින්දා නෙවෙයි. කැතෝඩේ සිදුරු වලින් ගමන් කරන හින්දා. ඒවට නාල කියන වචනේ පාවිච්චි කරනවා සිදුරු වලට. ඉතින් ඒ හින්දා තමයි නාල කිරණ කියලා කියන්නේ. හරි නේද? ඇයි ඇනෝඩ කිරණ කියන්නේ? ඒක නෑ එච්චර සාධාරණ නෑ ඒ වචනේ නේද? දැන් කැතෝඩ කිරණ වලට කැතෝඩ කිරණ කිව්වේ කැතෝඩෙන් පටන් ගන්න හින්දානේ. මේකට ඇනෝඩ කිරණ කියන්නේ. ඇනෝඩෙන් පටන් ගන්න නෑ. හැබැයි ඇනෝඩේ ළඟ ඇනෝඩේ අසල වායු කලාපයෙන් හැදෙන්නේ. ඒ හින්දා ඇනෝඩ කිරණ කියලා කියනවා. එච්චර සාධාරණ නෑ. කැතෝඩ කිරණ වලට කැතෝඩ කිරණ කියන්නේ කැතෝඩෙන් පටන් ගන්න හින්දා මේක ඇනෝඩෙන් පටන් ගන්න නෑනේ. හැබැයි රිසෝස් එකේ තියෙනවා. ඇනෝඩ කිරණ කියන නම තියෙනවා. ධන කිරණ කියන්නේ ඒක ඉතින් පැහැදිලිනේ මේවා ධනාරෝපිතයි කියලා හොයාගත්තා.